නෑ thank you. පොර ජොකාසේ හිර වෙලා තිබ්බ දැන් හරි තැන්ට ආවා තැන්පත්. මල්ලිට මතකද මට වාහනයක් වික්කා. ඔව්. ඒ වාහනේ ගද්දි මල්ලි මට මොකද්ද කිව්වේ? brand new, full option, zero mileage. කවුරුත් අතින්වත් අල්ලලා නැති අර කවුරු වගේද මල්ලි? මද තෙරේසා වගේ. හැබැයි වාහනේ අරගෙන සති දෙකක් ගියේ නෑ සියුමි ෆන්සමාලි වගේ. AC එක කැඩිලා, බ්‍රේක් හිටින්නේ, ගියර් එක කරබරාස් ගන්නවා. වාහනින් නිකන් අර අමුතු ගඳක් එනවා. වයිෆ් ඉතින් නහයෙන් කඩන්න පටන් ගත්තා. එහෙම වෙන්න බෑනේ මේක මේ ජපන් වලින්ම අපි ඉම්පෝට් කරේ සර්. අර ඉන්ස්පෙක්ෂන් එකේ හොඳම රේටින් තිබ්බේ මේ වාහනේට. ඇත්තද? ඔව්. සමන්ත එහෙම වෙන්න බැහැලුනේ. යකෝ මට ළමයි හම්බ කරන්න බැරිනොත් මං තෝය ගෙදරට ඇවිල්ලා තෝ නිදන් ඉද්දි තෝ ගෑන්ට සීන් එක දාලා ඊට පස්සේ ඒකෙත් එක සෙට් වෙලා උස්සියට ගිහලා පී අරගෙන තෝගේ එලුටයක් කපලා අනියන්ස් ටිකක් කපලා ගාලි ටිකක් කපලා එක්ස් ටිකක් බීට් කරලා පොඩි ඔම්ලට් එකක් හදලා සොසේජ් ටිකක් ඩෙවල් කරලා ඊට පස්සේ අපි ඩ්‍රින්ක් එකක් දාන ගමන් ජීවිතය ගැන කතා කරමු. මල්ලි මට මේ වාහනේ ප්‍රශ්නේ නිසා ගෙදර ප්‍රශ්න ඇති වෙලා. මල්ලි බැඳලාද? මෙයා ගාන විදිහට මට බඳින්න වෙන්නේ නැහැ. පොඩ්ඩක් කොහොම ඉන්න. මම මෙතන බොස් වුණාට ගෙදර බොස් මිසිස් තමයි. සමන්ත මල්ලිට සලකන විදිහට තමයි එයා මට සලකන්නේ. ඒ කිව්වේ මේ තල්නවද? In more ways than one. මේ වාහනේ ප්‍රශ්න පටන් ගත්ත දවසේ ඉඳලා පළවෙනි දවසේ මට රෑ කෑම නැති වුණා. දෙවැනි දවසේ මට නිදාගන්න ඇඳක් නැති වුණා. තුන්වෙනි දවසේ ඉන්න ගෙයක් නැති වුණා.